guys, welcome back to my YouTube channel. ඉතින් අද මම වීඩියෝ එකක් අරන් ආවේ කොහොමද මං අඩු ගානකින් මගේ මේසේ polish කරලා ඒකට ඕන කරන බඩු ටික ගත්තේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු මං කොහොමද මගේ මේසේ ලස්සනට හදාගත්තේ කියලා. අර ටේබල් එකට ගන්න මේක පොඩි ප්‍රශ්න කරනවා මම මේක ගොඩක් ලොකුවට කියලා හදනකොට පොඩිම පියාත් දාන්න තමයි ගනාවේ. ඒකට එදා පෙන්නවා මම මගේ ටේබල් එකට මොනවද ගෑවේ කොහොමද කියලා ප්‍රයිස් මම දාන්න. එතකොට දැන් දවස් 3කට පස්සේ තමයි මගේ කාමරේ හැටි මේ ඔක්කොම දැම්මම මම පෙන්නන්නේ මම මගේ රූම් එකට පාසම දෙන්න. ඔක්කොම කලරකින් කරන්න හිතුවේ හැබැයි මට හම්බුනේ මේක විතරයි. මේ බෙඩ් ටේබල් එකක් මේක ලෑම්ප් එක තියන්න පුළුවන්. මම කන්වලම වතුර බෝලයක් මට මෙතන වතුරක තියන්න පුළුවන්. මෙතන ෆෝන් එක තියන්න පුළුවන්. මේක මාගම ඩිවයිස් එකක්. එකකින් තියෙනවා මේක මම BMX එකකින් ගත්තේ 2020 බුක් එකේ මේක රුපියල් 100යි නේ. ඒක මම සල්ලි එකතු කළා. එතකොට මේකත් මගේ සල්ලි වලින් මට තාත්තා අරන් දුන්නේ. මේකට ගන්න පොලිෂ් එකයි පින්සරයි ටිනර් එකයි තමයි. ඔයගොල්ලෝ දැන් මම මේ වීඩියෝ කරන්නේ 2025 පස්සේ අද ඒකම ෂෝට් වීඩියෝ විතරයි දැම්මේ ලොං වීඩියෝ දැම්මේ නැහැ. දැන් අවුරුද්දකට පස්සේ තමයි මොකද මම වීඩියෝ ගන්න මගේ ෆෝන් එක මම හිතුවේ රෙඩ්මි ෆෝන් එකක් ඒක නැසෙන්නේ 2026 මම ෆෝන් එකක් ගත්තා. ඉමේජින් කරගෙන ඉස්සෙල්ලා මම මෙන්න මේ channel එකක් අතන් ගත්තා. මම මම දෙදස් 26 channel එකේ සිට හැදිලා තියෙනවා. එහෙනම් තමයි තියෙන්නේ. මේකස් කරගන්න ඕනේ දැන්. මේක මම බඩු ගොඩක් වැඩි නැත්නම් ගොඩක් යනවා ඉතින්. අදාළව මේසෙට මම මේක කියන්නේ මෙන්න මගේ ලක් ටේබල් එකයි ඒ වගේම පොත් දාලා තියෙන ටිකයි කම්පියුටර් ටිකයි ඕන විතර වෙනම වින්ඩෝ කියලා ඒකට මම මට ටිකක් හදනවා ඒකට පින් කරලා තමයි හදන්නේ. ඒක ඉන්න මේක මම නම් වස්තු දෙකක් තමයි හදන්නේ දෙකට. විශ්වාස කරන්න මේක මම වයස අවුරුදු 8ක්. යාළුවෝ කෙනෙක් සලා නිවුරු මොලේ මේක මම මගේ ගෞරවය මේ තියෙන අපු පොත් රැක් එක මම ඉතින් ඒකත් යූස්ෆුල් විදිහට පාවිච්චි කළා. මම ඉස්සෙල්ලා නවල්ස් දාලා තිබ්බේ මේ රැක් එකක් තිබ්බා අන්න ඒකේ. ඊට පස්සේ මම මේකට දැම්ම මේක. මෙන්න මගේ කැක්ටස් වලින් දෙකකුත් මේකුල තියන්න මෙන්න මේ පෝච්චි දෙකකට දැන් අපි මේක පාට කරගන්න ඕනේ. හරි ඉතින් මේක තමයි මගේ ටේබල් එකේ ෆයිනල් ලුක් එක. මම ගොඩක් බඩු අඩු කළා. ඒක ගොඩක් බඩු අඩු කළා.
මට අවශ්‍යම දේවල් ටික තමයි මගේ මේස් උඩින් ඔහොම තියාගත්තේ. මං හිතනවා මම ලස්සනට මගේ මේසේ හදාගත්තා. ඉතින් මගේ මේසෙටත් අවුරුදු 10ක් විතර පරණ ඇති. ඉතින් මං මේ අවුරුදු 2 කොහොම හරි ලස්සනට හදාගත්තා. මට මේක ඒ කිව්වේ කල් දදා තිබිලා. මගේ ටේබල් මේකෝවර් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා නම් thank you මගේ වීඩියෝ එක බලුවට. මේ තමයි මම නවල්ස් දැන් කියවන ටික. මේ කියවලා තියෙන මම ආසම ටික තමයි මම මෙතනින් තිබ්බේ. මම දැන් කියවන්න දැන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. මම අභිරහස් ඒවයි හොල්මන් ඒවයි තමයි කියවන්න මගේ